හයි කොහමද අදත් මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම කරන්න හිතුව වීඩියෝ එක අපිට ගෙදර ඉඳලා ලස්සන වෙන දේවල් සම්බන්ධව කිසිම වියදමක් යන්නේ නැතුව ඔයාගේ මහත අඩු කරගන්න, එතකොට ඔයා ලස්සන වෙන්න, පිම්පල්ස් තත්ත තියෙනවා නම් ඒවට හැම දෙයකම විසඳුම් එක්ක. ඉතින් අපි මුලින්ම මෙහෙම ලස්සන ගැන අනිවාර්යයෙන්ම හිතන කෙනෙක් නම් කොහොමද ගොඩක් අය හිතන දෙයක් නේ. ඉතින් ඔයාලට ප්‍රධානම දේ තමයි වතුර හරියට බොන එක. වතුර ඔයාගේ බර අනුව කිලෝග්‍රෑම් ගාන අනුව ඔයාලට පුළුවන් Google search කරලා හොයාගන්නත්. ඉතින් ඒ ඔයාගේ බරට මැච් වෙන විදිහට අනිවාර්යයෙන්ම ඔයා දවසට වතුර ලීටර් ප්‍රමාණය බොන්න ඕනි. ඒ වගේම පැණි රස කෑම අඩු කරන එකත් ඔයා වයසට යෑම පාලනය කරනවා. ඉතින් අධික සීනි වර්ග සුවිට්ස් වර්ග ඒ වගේ දේවල් අවම කරලා ගුණාත්මක දේවල් පළතුරු වර්ග පළතුරු යුෂ වතුර කියන දෙයට ඔයාලා ගොඩක් ફોකස් එක දීලා ඒ දේවල් නිතරම පාවිච්චිට ගන්න එකමුත් අපේ රූපය අපිට රැක ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ගෑල්ලමට තියෙන පීකෝස් තත්ත්ව වගේ තත්ත්ව හෝමෝන ඉන්බැලන්ස් වගේ තත්ත්වත් අපේ මේ ආහාර හා අපේ තියෙන වැරදි ජීවන රටාව නිසා තමයි අපිට ඇති වෙන්නේ. ඉතින් මම ඒ සම්බන්ධව නම් පීකෝස් සම්බන්ධව වෙනම වීඩියෝ එකක් කරලා දෙන්න මගේ channel එකේ ඔයාලා බලන්න. ඒ වගේම දැන් මම කිව්ව විදිහට ඒ වගේම ඔයාලට පුළුවන් අපිට මේ ගෙදරම හදාගන්න ස්වභාවික පාන જાති. හරි මේකදී මට ගොඩක් දේවල් වලට කියන්න පුළුවන්. එකක් තමයි ඔයා බ්‍රයිට් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් එහෙම නැතිනම් ලස්සන ගැන හිතන කෙනෙක් නම් ඔයාට ලස්සන වෙන්න ඔයාගේ හැම ග්ලෝ එක ලස්සන වැඩි කරගන්න ඔයාලට කරන්න පුළුවන් ජූස් එක සම්බන්ධව. එකක් තමයි කැරට් ජූස් එක හැමෝම දන්නවා. කැරට්ුයි බීට්ුයි අමුකහයි ඒකට තව අපිට ඕනේ දෙහි හරි දොඩම් වර්ග මොනවා හරි. මේ දොඩම් වර්ග වලදී අපි ගන්නේ උඩ පොත්ත පීලර් කරලා අපි ඒක ඇටත් එක්කම කපලා ගන්නවා කෑලි වලට. මම ඒක වෙලාවක හදන වීඩියෝ එකක් මම ඔයාලට දාන්නම්. ඉතින් මේ පළතුරු කියන්නේ කැරට්ුයි බීට්ුයි මේ ටික කපලා ඔයාලට පුළුවන් බ්ලෙන්ඩ් කරලා උදේ හිස්පර නැගිට ගමන් මේක බොන්න. මේ මනම් කියන්නේ මේකට සීනි ලුණු මුකුත්ම ඇඩ් කරන්න එපා. ඔයාලා මේ පැණි රස චුට්ටක් හරි ඕනේ නම් මී පැණි වගේ දේවල් මික්ස් කරලා බොන්න. රස බලන්න නැතුව එකපාරට බීලා දාන්න. මේක කරන එකෙමුත් ඔයාලට හැමට ග්ලෝ එකක් ගන්න පුළුවන්. හැබැයි අමුකහ පාවිච්චි කරනවා නම් අමුකහ දානවා නම් අනිවාර්යයෙන්ම ගම්මිරිස් චුට්ටක් දාන්න. මොකද අමුකහ කියන දේ ක්‍රියාත්මක වෙන්නේ අනිවාර්යයෙන්ම ගම්මිරිස් කියන දේත් එක්ක තමයි. ඒක දන්නේ නැති ගොඩක් අය. ඒ වගේම ඔයාලට උදේට කොල කැඳ එකක් වගේ දෙයක් බොන්න පුළුවන් නම් ඒකත් ඔයාගේ ස්කින් ග්ලෝ එකට ඔයාගේ හැමේ නිරෝගීකමට ගොඩක් වැදගත් වෙනවා. හරි. දැන් ඔයා මහත කෙනෙක් නම් ඔයාලට සමහර දැන් අඩු වයසකට කොලෙස්ටරෝල් තත්ත්ව වගේ තත්ත්ව තියෙනවා. ඒ වගේ තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් රෑට වතුර එකකට මොනවද උළු හාලුයි සූදුරුයි මේ තේ හැඳි භාග දාලා පෙඟෙන්න තියලා උදේට හිස් බඩ එක පානය කරන්න. මේ උළුහල් කියන දේ නිසා මහත කෙනෙක් නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට වෙනසක් තේරෙවි ටික කාලයක් පාවිච්චි කරනකොට. මේක සතියට දවස් මම හිතන 4ක් වගේ පාවිච්චි කරාම හරි මේක පාවිච්චි කරන එකමුත් අපිට ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ වගේම නිතරම බඩගිනි දැනෙන එක මේ උළුහල් වලට සීමා කරන්න පුළුවන්. සූදුරු වගේ දේවල් නිසා ඇඟේ තියෙන තෙල් තට්ටු දිය කරන්න පුළුවන්. එතකොට තව මහත බඩ වැඩි කෙනෙක් නම් ඔයාට පුළුවන් දවල් ඔයා කෑම එක ගන්නකොට දැන් දවල් සමහර ඔෆිස් එකේදී වගේ නම් ඔයාලට අපහසු වෙන්න පුළුවන්. එහෙම වුණොත් රැට ගෙදරදී හරි ගොඩක් අය ගන්න කෑම එකට ඔයාට පුළුවන් අමු සුදු ලුණු ගෙඩි කියන්නේ බිකි නේද කියන්නේ එකක් අරගෙන ලොකු ඒවා නෙවෙයි චූටි එකක් වගේ අරගෙන අපි රතු ලුණු වල අමුයෙන් කනවනේ සමහරු බත් එක්ක බත් වගේ දෙයක් එක්ක. එතකොට ඒ වගේ ඒක කන්න අපහසු රසක් නිසා එක්ක මුල් කටවල් දෙකෙන් තුනෙන් ඒක කාලෙවල කරන්න. ඒකිමුත් අපේ බඩේ තෙල් තට්ටුව ගැලවිලා යනවා කාලයක් යනකොට. ඒක කරන්න පුළුවන්. ඔය මං කිව්ව මහතායට කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන. හරි. ඊට පස්සේ තව දෙයක් තමයි එතකොට දැන් අපිට පුළුවන් අපේ කොණ්ඩෙට ඔයාට හිස්සොරි තත්ත්ව වගේ තියෙනවා නම් උළුහල් දෙහි වගේ දේවල් දාලා තම්බලා හොඳට ස්කැල්ප් එක මසාජ් කරලා වොෂ් කරලා දාන්න. ඒ වගේම ඔයාලට පුළුවන් කෙසෙල් ගෙඩි බ්ලෙන්ඩ් කරලා දාන්න එකෙන් හොඳ ෆුඩ් අපිකට කියන්නේ ප්‍රෝටීන් එකක් නේ. කොණ්ඩෙට හොඳ මේ
කෙරටින් ට්‍රීට්මන්ට් එකක් නෙවෙයි. මේ හොඳ ෆුඩ් ට්‍රීට්මන්ට් එකක් කියලා කියනවා. ඒක දාලිවලා විනාඩි 20ක් වගේ තියලා කොණ්ඩේ වොෂ් කරන එක කරන්න පුළුවන්. තව ඔයාලට මොනවද කොණ්ඩේ අකලට පැහෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා වොෂ් දාලා කොණ්ඩේ සෝදලා, ඒ කියන්නේ කොණ්ඩේ කුණු මුකුත් නැතුව සෝදාවට පස්සේ හැබැයි කන්ඩිෂනර් පාවිච්චි කරන්න එපා. තේ කොළ හොඳට දාලා සීනි දාන්න නැතුව කහට එකක් හදලා ඒ කහට එක නිමෙන්න ඇරලා ඔයයි කොණ්ඩේට දාලා විනාඩි මේ පැයක් වගේ තියලා නාන එක. ඒකෙන් ඔයාට ස්වභාවිකව කළු කරගන්න පුළුවන් ඔයාගේ කොණ්ඩේ. ඒ වගේම තව රට ඉන්දියට කබලේ බැදලා අපිට පුළුවන් කුඩු කරලා කෝපි වගේ කුඩු කරලා ඒකත් ඔයාගේ ඔයිල් එකට මික්ස් කරලා කොණ්ඩේ ගානකෙමුත් කොණ්ඩේ කළු කරගන්න පුළුවන්. එතකොට දැන් පිම්පල්ස් වගේ තත්ත්ව කියන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම දවස් 3න් 3ට ඔයාගේ පිලෝ කේස් කොට්ට උරේ මාරු කරන්න ඕනේ. මේක කරලා බලන්න. වෙනසක් ඔයාලටම තේරෙයි. ඔයාලා කොච්චර ට්‍රීට්මන්ට් කරත් ක්‍රීම් මාර්ග පාවිච්චි කරත් තේරුමක් වෙන්නේ නැහැ. ඔයාගේ කොට්ට උරේ නේ මූණේ තියන්නේ. එතකොට මොනවා හරි ඒ අපේ මූණේ තියෙන දේවල් තැවරෙනවා. එතකොට මේ කොණ්ඩේ තැවරෙනවා. දැන් සමහරට ඉස්සරි තත්ත්ව වගේ තියෙනනේ කොට්ට උරේ තියෙන්න පුළුවන්. ඒ වගේ ඔයාගේ මූණේ මෙයා වුණාම පිම්පල්ස් වගේ තත්ත්ව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ පිලෝ කේස් එක දවස් 3කට සැරයක්වත් මාරු කරන්න පුරුදු වෙන්න. ඒ වගේම ඔයාගේ මූණ ඔළුවේ පිහින එකෙන් මූණ පිහන්න යන්න එපා. ඒකට වෙනම ඔයා කොටන් චූටි හැන්කචීෆ් වගේ දෙයක්, චූටි දෙයක්, ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් දෙපාරක් වගේ මුණ සෝදලා තෙතමත්තු කරලා පස්සේ වොෂ් කරන්න පුළුවන්. එහෙම පිරිසිදු ඒ දේවල් පාවිච්චි කරන්න. ඒකෙමුත් ඔයාට ඔයාගේ පිම්පල්ස් තත්ත්ව වගේ දේවල් නැති කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා කොණ්ඩෙට පාවිච්චි කරන ටවල්ස් ඔයාට ඉස්සොරි තත්ත්ව වගේ තියෙනවා නම් ඒක ඇඟට පාවිච්චි කරන්න එපා. කොණ්ඩෙට වෙනම එකක් තියාගන්න. මොකද ඒකෙන් ඔයාගේ මුළු ඇඟේම පිම්පල්ස් වගේ චූටි බිබිල් එන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි දේවල් වලිමුත් ඔයාගේ ලස්සන රැක ගන්නවට පුළුවන්. මොකද අපේ නොහිතන කාරණා නිසා අපිට අපේ රූපය මේ නොහිතනා ගැටලුවට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කරලා බලන්න. ඒ වගේම ඔයාට පුළුවන් ගෙදරදීම මෙනිකියු පෙඩිකියු දෙයක් කරගන්න. පෙඩිකියු එකක් කරන්න කියන්නේ සතියේ දවසක් හරි ඔයාගේ nail polish ටික remove කරලා ඔයා වතුර බෝල් එකකට සාමාන්‍ය රස්න උණු වතුර දාලා ලුණු කැට කිහිපයක ෂැම්පූ ටිකකුයි දාලා ඔයාගේ කකුල් ටිකක් පොඟවගෙන ඉඳලා, ඒ කියන්නේ දාගෙන ඉඳලා ඊට පස්සේ චූටි ආඩ බ්‍රෂ් එකක් නැත්තම් පාවිච්චි කළා අයින් කරපු ටූත් බ්‍රෂ් එකක් හරි කමක් නෑ අරගෙන හොඳට ඔයාගේ මේ nail ටික බ්‍රෂ් කරලා ඔයාට පුළුවන් ටූත් පේස්ට් ටිකකුත් පාවිච්චි කරන්න මේ බ්‍රෂ් කරනකොට. ඒ ටූත් පේස්ට් වලට හොඳට ක්ලියර් වෙනවා නියපොතු. ඉතින් එහෙම කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් දැන් තියෙනවා අපිට පෙඩිකියුර් වලට පාවිච්චි කරන්න පුළුවන් නිකන් ගලක් වගේ එකක්. මම ඔයාලට එක වෙලාවක වීඩියෝ එකකින් පෙන්නන්නම්. ගෙදරදී කරන්නේ කොහොමද කියන දේ. ඒකෙන් ඔයාගේ යටිපතුල් ටික සුද්ධ කරගෙන ඒ ටික ලස්සන කරගන්න පුළුවන්. ඒකලා එහෙම වොෂ් කරලා අපිට පුළුවන් පැක් එකක් අකුලට දාලා වොෂ් කරලා ආයෙ nail polish එකක් අලුතෙන් ගා ගන්න. ඒ වගේ දේවල් කරන එකෙන් ඔයාගේ නියපොතු සහ කකුලේ පාදවල තියෙන ලස්සන ඔයාලට රැක ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි අපේ හැමේ මැරුණු සෛල වැඩි වුණාම අපේ හැමට මොන දේ ආලේප කරත් පැහැය කියන දේ ගන්න අමාරුයි. මොකද ඩෙඩ් ස්කින් එක හැමේ තියෙන තාක්කල් අපිට දේ කරගන්න බෑ. ඉතින් ඒකදී ඔයාලා කරන්න ඕන දේ තමයි මම කලිමුත් වීඩියෝ එකක් කිව්වා. අපිට පුළුවන් සතියේ දවසක් බොඩි ස්ක්‍රබ් එක මුළු බොඩි එකටම පාවිච්චි කරන්න. මේකට ඔයාට අවශ්‍ය වෙන්නේ ගෙදර පොල් කිරි අයින් කරගත්ත පොල් කුඩු ටිකට කෝපි කුඩු සීනි පොල් තෙල් ටිකක් දාලා වතුර ටිකක් දාලා මික්ස් කරලා හොඳ පල්ප් එකක් වගේ හදාගෙන ඔයා වොෂ් දාන්න යනකොට ඔයාගේ ඇඟ තෙතමත්තු කරලා සබන් දාන්න කලින් මුළු ඇඟේම ඇප්ලයි. ඔයාලා මූණටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මගේ ස්කින් එකත් ඔයිලි. හැබැයි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පාවිච්චි කරලා මෘදුව වක්‍රාකාරව මුළු ඇඟම ස්ක්‍රබ් කරලා මේක වොෂ් කරන්න. ඔයාලට ඒ වෙලෙම තේරෙන්නේ මාරු සොෆ්ට් වෙන ඇඟ. ඊට පස්සේ ඔයා පාවිච්චි කරන බොඩි වොෂ් එකයි සෝප් එක හරි දාලා පාවිච්චි කරලා මේ ටික සෝදලා අරින්න. සෝදලා අරලා ඔයාට පුළුවන්
පාවිච්චි කරන පැක් එකක්. මේ පැක් එකටත් ඔයාලට ලොකු වියදමක් යන්නේ ආයුර්වේද කඩවල වල තියෙන සුදු හඳුන් කුඩු. ඒකට කස්තූරි කහ ටිකක් දාලා මුළු ඇඟේම ස්ක්‍රබ් කරන්න පැක් එක දාගන්න පුළුවන්. කල්ල පිටියේ කස්තූරි කහ නැත්නම් ඔයාලට මේ සේරම කලවම් කරලා දාන්න පුළුවන්. ඒ වගේ ඔයාලට පුළුවන් පැක් එකක් හදාගන්න. තව ඕනම එකට යෝගට් එකකුත් මික්ස් කරලා පැක් එකක් දාගෙන විනාඩි 15ක් වගේ ඉඳලා මුළු බොඩි එකම වොෂ් කරලා දාන්න. ඒකෙමුත් අමතරව ඔයාලා පාවිච්චි කරන බොඩි ලෝෂන් එකකින් එන බෙනිෆිට්ස් වගේම ලස්සනට ඔයාගේ ස්කින් එක තියාගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි ඔයාට ස්කින් එකේ කලර් එක ගන්න. ඔයාට තව පුළුවන් සතියේ දවස් 2ක් 3ක් වගේ වැල්මි තම්බලා බොන එක එහෙම නැත්නම් වැනිවල් ගැට වගේ දේවල් පානය කරන එකමුත් ඔයාට ස්කින් එකේ ග්ලෝ එක ගන්න පුළුවන්. මේවට ඇත්තටම ලොකු වේදමක් යන දේවල් නෙවෙයි. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරලා බලන්න. තව දෙයක් තමයි ඔයාලා පාවිච්චි කරන බොඩි ලෝෂන් එකකට පින්ඩ ඔයිල්. ඔයාලක අහලාද පින්ඩ ඔයිල් වල ලොකු බෙනිෆිට්ස් එකක් තියෙනවා. ඒ ගැන ගොඩාක් වීඩියෝස් වයිරල් වුණා මේ දවස්වල. ඉතින් ඒකත් ඇත්තටම ස්කින් එකේ ග්ලෝ එකක් වෙනවා වගේම මාර සොෆ්ට් වෙනවා ස්කින් එක. ඉතින් ඒකත් පාවිච්චි කරලා බලන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් බොඩි ලෝෂන් එකකට මික්ස් කරලා තියාගන්න. එහෙම නැත්නම් ඒ වෙලට ඔයා පාවිච්චි කරනකොට ඔයා ගාතට ගන්න බොඩි ලෝෂන් ප්‍රමාණයට පින්ඩ ඔයිල් වලින් බින්දුවක් වගේ දාලා මික්ස් කරලා මුළු ඇඟටම ඇප්ලයි කරන එක කරන්න පුළුවන්. මේ ටික කරලා බලන්න. ඒකෙන් ඔයාට වෙනසක් තේරෙවි. ඉතින් ඒ වගේම මේ දේවල් හැමදේම කරන අතරේ වතුර බොන්න නම් අමතක කරන්න එපා. වතුර කියන දේ නැති වුණොත් ඔයාගේ ඇඟ රීහයිඩ්‍රේට් වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ හැමට අර වයසට වඩා වයස පේන එක රැලි වැටෙන එක වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි ඔයගේ නියපොතු. නියබිරිත්තාව කියන එක අහලා ඇති. ඒ කියන්නේ නියපොතු සයිඩ් එකකින් අර සවුත් වෙලා වගේ යනවා. එතකොට මේ හරිය මේ නියපොතු නිය මූලේ නේද කියන්නේ මේ හරිය ඉදිමෙන එක වගේ තියෙන තත්ත්ව තියෙනවා නම් මේකට තයිමෝල් කියලා ලෝෂන් එකක්. කියන්නේ වතුර සොලු මේ මොකක්ද ඒකට කියන්නේ ලෝෂන් එක නේ ලික්විඩ් එකක් ඒක. ඒ චූටි කුප්පියක් එන්නේ මේ අර අවුන්ස් කුප්පියකට. ඒකෙන් අර ඒක තියෙන ගෙනල්ලා ගන්න ෆාමසියෙන්. එතකොට ඒ තත්ත්ව අඩු කරගන්න පුළුවන්. නේල් පොලිෂ් දවස් 3කට වඩා තියන්න එපා. එතකොට මේකෙන් අපිට අපේ නේල්ස් සවුත් වෙන්න බලනවා ඉක්මනට. ඉතින් තව දේවල් මම ඇක්නි ස්කාර්ස් සම්බන්ධගෙන මුහුණේ එන කුරුල්ලා නිසා ඇති වෙන ලොකු අර පැචස් හිල් වගේ නේ ලොකුවට. ඒ ගැන මම ලොකු මේ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් බලන්න. එතකොට ඔයාලට ඒ ක්‍රීම් එකත් මට highly recommend කරන්න පුළුවන්. මොකද මම පාවිච්චි කරන ක්‍රීම් එක සහ පාවිච්චි කළා මම ප්‍රතිඵලයක් ගත්ත එක්කනේ. ඒ වගේම තව ගොඩක් කට්ටිය ඉන්න එහෙම ගත්තා අය. ඉතින් ඒ නිසා ඒක පාවිච්චි කරලා බලන්න. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මගේ වීඩියෝ හරහා මම ඔයාලට කියන්නේ ලස්සන වෙන දේවල්, නිරෝගී වෙන දේවල්, ඔයාගේ ජීවිතයට වැදගත් වෙන දේවල්. ඉතින් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එතකොට එනවා. ඒ වගේම ඔයාලට like එකක් දාන්නත් පුළුවන්. ඔයාලගේ අදහස් චෝදනා යෝජනා ඕනම දෙයක් මට comment කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි අදත් මාත් එක්ක එකතු වුණාට.